අපි පළමුවෙන්ම කිව්වා මේ ජනාධිපතිවරණය එනකොටම අපි කිව්වා මේ එන්නේ රූකඩ නායකයෙක් මේ කරන්න යන වෙනස රටට විනාශයක් වෙනවාමයි කියලා අපි කිව්වා. මේ රට තියෙන දැවැන්ත අනතුරක මේ කිසිම කාරණාවකට වග කියන්නේක් නැහැ. එහෙට බෝලේ පාස් කරනවා මෙහෙට බෝලේ පාස් කරනවා එක්කෙනෙක් කියනවා පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසිරුවනවා අනිත් පැත්තෙන් කියනවා නෑ මේක අවශ්‍යතාවයක් නෑ චම්පික මහත්මයාත් කියනවා නෑ ඕන්නේ මොකටද පාර්ලිමේන්තුව විසිරුවන්නේ අර හෙන් ජේ.වී.පී කින් ඇවිල්ලා කියනවා මොකද්ද මේ රට කවුද මේකේ නායකයා ඉතින් අපි හැමදාම කියන බුදුවදනක් තියෙනවා නායකයෙක් නැති වුණත් රටක් විනාශ වෙනවා නායකයෝ ගොඩක් හිටියත් රටක් විනාශ වෙනවා දැන් මේක නායකයෝ රොත්තයි මේ ඔක්කොම සෙට් එකම කොහොල්ල ගුලියක් බදාගත්ත කොහොල්ල බබාලා වගේ එකෙකුටවත් ගැලවීමක් කලින් දහන මේ ගේන්න කිව්වා දැන් එපා කියන දුමම අවුලා විධායක සභාවේ ඉන්න ඒ හැඩය දැක්කත් පේනවා රට කොච්චර අනාතයිද කියලා ඉන්න සෙට් එක දැක්කහම සාමාන්‍යයෙන් අපි අර පුංචි කාලේ අහලා තියෙනවා කරතොත් කරපන් හරියට බැරි නම් ඵලයන් අහකට කිය. කරන්න පුළුවන් මිනිහෙකුට ඒක කරන්න දෙන්න ඕන නැත්නම් ආත්ම ගෞරවය නම්බුව බේරගෙන යන්න ඕන. ඒ නිසා අපි කියනවා සිරිසේන මහත්තයෝ දැන් කාලේ හරි. දැන් යන්න. මේ අටමගලේ ඔහෙට කරන්න බෑ. පුරුෂයෙක් ඉන්න ඕන මෙතන. නැත්තම් මගේ අම්මේ මේ අප්පොච්චිලත් එක්ක රට කරන්න පුළුවන්ද? එක්ක රනිල් මහත්තයා මේක මොකක් හරි දෙකෙන් එකක් කළා මේක උන්නැහැගේ අතර ගන්න ඕන. උන්නැහැ මේක කරා. එක්ක ගොඩේයි නැත්තම් එක්ක ඉවරටම ඉවර වෙයි. කාටවත් නෑ. එහෙම නිකන් අපි කියන්නේ මේ අර නිකන් කික් එකක් නෑ නිකන් නේ. හරි අමුතුයි. මේක පුදුම වැඩේ කියලා කියන්නේ දැන් රජයේ කිසිම තැනක් උදාගමට ප්‍රමුඛතාවය එහෙම එකක් නෑ. සර්වාගමිකයි. අතිශය භයානක ආගමික කල්ලි කණ්ඩායම් වල නායකයෝ රටට බහිමින් ඉන්නවා. බලන්න කෙනෙක් නැහැ. මොකද්ද මේ රට? එහෙම මේ දේවල් හදන්න පුළුවන් තැනක්ද මේක? නෑ මේක අපේ රට. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපට ඕන නායකයෙක් රූකඩයෝ නෙමෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය කියන්නේ යටත් වීම නෙමෙයි. කිසිම කොන්දේසියක් නැතුව යටත් වෙනවා. අම්මපා මේ ආණ්ඩුවෙන් ගෙදර ගෑනටවත් වැඩක් නෑ මට තේරෙන විදියට නා. ඉතින් ඒ නිසා කරුණාකරලා අපි කියනවා කරන්න පුළුවන් කෙනෙකුට දීලා දින 100ත් හරි දැන් බැලුව බෑනේ දවස් 10යි තියෙන්නේ බඩු ටික පැක් කරගන්න මහත්තයෝ කියලා අපි කියනවා මොකද මේක අවුල් වෙනවා තවත් මේක අවුල් වුණොත් හරව ගන්න බැරි තැනකට මේ රට පත් වෙන නිසා මේ අවුරුද්දේ බඩු ටික ලෑස්ති කරගෙන පිටමං වෙන්න මොකද එතුමා හොඳයි අතර මොකද ජනාධිපති මන්දිරයට ගියෙත් නෑ වෙන තැනක ඉන්නේ දන්නවා බඩුම තමයි යන්න වෙනවා කියලා. තා ගහන ප්‍රශ්නේ අවුල්. ඉතින් මෙහෙම ගියොත් මේ ජාතියටයි මේ රටටයි අපි අර කලින් කිව්වා වගේ ඉතින් අබතරණව තමයි. මම අයින් වුණොත් කවුද සුසුගේ අවුලකේ කියන්නේ? ඒක දැන් රට වෙනකොට තීරණය කරලා තියෙනවා. කවුද? රටේ මිනිස්සු බහුතරයක් ඒක පැත්තකින් මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන ලොකු විශ්වාසයකින් මිනිස්සු කතා කරනවා. මහින්ද රාජපක්ෂ නැත්තම් වෙන ඊට වැඩි හොඳ කෙනෙක් આવොත් ඒක ගැන සාකච්ඡා බලන්න. කීප දෙනෙක් ඉන්නවා. අවංකවම නායකයෙක් අපි තෝරගෙන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයි. අපි බලමු අවස්ථාව ආපුවම බලමු. ඈ? නෑ. ඒක අපේ තැන නෙවෙයිනේ. අපි බලමුකෝ අවුරුද්ද ඉවර වෙනකොට මොකක් හරි. එනම් බොහොම පිං